අද අපි බලමු LG ලගේ මයික්‍රෝවේව් oven එක. අපි දැන් මේක ඇරලා බලමු. මේ විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. මෙතන තියෙන ගන්න ප්ලේට් එක, මයික්‍රෝ oven එකේ ඇතුළේ දාන ප්ලේට් එක. මේ විදිහට තමයි එන්නේ. මේක තමයි ප්ලේට් එක එන්නේ. අපි මේ ප්ලේට් එක දාද්දී මේක ඇතුළේ තියෙනවා වීල් එක. ඒකට හරියටම මේක අපි මැදට ගාන්න දාන්න ඕනේ. මෙන්න මේ විදිහට දාන්න ඕනේ ප්ලේට් එක. ඔයාලට පුළුවන් මේ මයික්‍රෝ oven එකෙන් කෑම රත් කරගන්න, ඒ වගේම තමයි කෑම හදාගන්න. හැබැයි ඔයාලට ඒ කියන්නේ කේක් එකක් බේක් කරන්න, ඒ වගේම චිකන් එකක් රෝස්ට් කරන්න මේ මයික්‍රෝ oven එකෙන් බෑ. මයික්‍රෝ oven එකේ වැඩ කරන විදිහ මම ඔයාලට දැන් වතුර එකක් රත් කරලම පෙන්නන්නම්. මුලින්ම අපි මේකට දාලා වතුර එක මෙතනින් ඔයාලට පුළුවන් ස්ටාර්ට් බටන් එක එකපාරක් එපුවොත් තප්පර 30යි, දෙපාරක් එපුවොත් අපිට තප්පර 60ක්. අපි දැන් දොර වහලා මේක අපි එකපාරක් ප්‍රෙස් කරමු. එතකොට ඔයාලට මෙතන වෙලාව වැටෙනවා. වගේමයි මයික්‍රෝ oven එකත් වැඩ කරනවා. එතකොට අපිට මේ වැඩ කරන ඕනම වෙලාවක මේක අපිට අරලා බලන්න පුළුවන්. අපිට පේනවා වතුර නටනවා හොඳටම. ඔන්න බලන්න මේකේ තප්පර තව 1යි. ඔන්න දැන් මේක ඕෆ් වුණා. අපි එළියට අරගෙන බලමු වතුර එකේ තත්ත්වය කොහොමද කියලා. ඔන්න බලන්න නටන විදිය වතුර එක. ඉතින් ඔයාලට මේ වගේ කෑම හදාගන්න, ඒ වගේම වතුර එකක් මුලට රත් කරගන්න, එහෙම නැත්නම් ඔයාලගේ ෆ්‍රිජ් එකේ තියෙන දේක් අපිට ටක් ගාලා රත් කරගන්න මේ මයික්‍රෝ oven එකෙන් කරගන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් අපේ මේ මයික්‍රෝ oven එක ගන්න LG මයික්‍රෝවේව් oven එක 38990කට අබාස් කම්පැනි වොරන්ටිත් එක්ක. එහෙනම් යාළුවනි ඔයාලත් අපේ පේජ් එක ෆලෝ කරන්න, ෂෙයා කරන්න, පුළුවන් හැමෝම ලයික් එකකුත් දාගෙන යන්න.